එක්වෙනි ප්‍රශ්නය ද්‍යංග මුහුමක F2 පරම්පරාවේ 9:7 රූපානුදර්ශ අනුපාතයක් පෙන්වන්නේ පහත දැක්කෙන කුමන ආවේනියද? මේක අහන්නේ මෙන්ඩලිය නොවන ආවේනිය යටතේ එතකොට ඒ ආවේනිය යටතේ තියෙන අසම්පූර්ණ ප්‍රමුඛතාව සහ ප්‍රමුඛතාව බහු ඇලීලතාව අභිභවනයට තියෙන ප්‍රමුඛ අභිභවනය නිලීන අභිභවනය අන්න ඒවට දීපු උදාහරණ ඒ රූපානුදර්ශ අනුපාත ප්‍රවේණිදර්ශ අනුපාත මතක තියාගන්න ඕන. අසම්පූර්ණ ප්‍රමුඛතාවය ගත්තොත් 1ට 2ට 1 තමයි රූපානුදර්ශ අනුපාතය. සහ ප්‍රමුඛතාවය ගත්තත් ඒ රූපානුදර්ශ අනුපාතයම තමයි තියෙන්නේ. බහු ඇලීලකතාව ගත්තොත් සාමාන්‍යයෙන් 1ට එයාලා දීපු උදාහරණයට අනුව ප්‍රමුඛ අභිභවනය ගත්තොත් 13ට 3 නිලීන අභිභවනයේ තමයි 9ට 7 කියන රූපානුදර්ශ අනුපාතය තියෙන්නේ. 31ට 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.